ඍණ 12යිනේ. බලන්න මේක මම ගොඩනගන විදිහට ඕගොල්ලන්ට ඔක්කොම තේරෙන්න ඕන. හරිද? එහෙනම් ඍණ 4යි x වැඩි කිරීම ධන 3යි y කියන්නේ වැඩි වෙන්නේ මේ දෙකනේ. 4 ලකුණ ඍණ 4යි x කියලා ලකුණ ඍණ 3යි y කියලා ලකුණ ධන. ධනයි ඍණයි ඍණ. එහෙනම් ඍණ 12ම තමයි. හැබැයි උත්තරේ xy. x වැඩි කිරීමයි xy නේ. ඍණ 4යි xy වැඩි කිරීම 3යි y. වැඩි වෙන්නේ මේ දෙකනේ. ඍණයි ධනයි ඍණ. එහෙනම් ඍණ 12යි. x වැඩි x ම තමයි. හැබැයි y වැඩි කිරීම y මේ දෙක එකතු වෙනවා. 1 1 2යි. එහෙනම් y ගේ දෙවෙනි බලය. එහෙනම් ඍණ 4යි x වර්ග y 3 වැඩි කිරීම 3යි x වර්ග y 5. එහෙනම් අපි දන්නවා 4 වත් 3 12යි. එකක් ඍණ එකක් දාන්නම් උත්තරේ ඍණ. එහෙනම් x ගේ 2යි 2යි මේ දෙක එකතු වෙනවානේ 4යි. y ගේ 5යි 3යි 8යි. ඒ වගේම ඍණ 4යි x 5යි y 6 වැඩි කිරීම ඍණ 3යි x 2යි y 3 සමාන වෙනවා මේ වැඩි කරන සංඛ්‍යා දෙක එකක් දෙකම ඍණ. ලකුණු සමාන නම් උත්තරේ දැනන්නේ අපි මේ අර සරලම තියරි එක දෙකක් වැඩි වෙනකොට ලකුණු සමාන නම් උත්තරේ දැන. එහෙනම් ඍණයි ඍණයි ධන. 4 3 12යි. x ගේ 5යි 2යි. 5යි 2යි 7යි. y ගේ 6යි 9යි. 6යි 3යි. 6යි 3යි 9යි.